අයිබෝන් ළමයි සුබ දවසක් හැමෝටම අද අපේ දෙවෙනි දවස ඔයාලා දන්නවා මේ වැඩපිළිවෙල ගැන මේක තමයි ඔයාලට උසස් පෙළ රසායන විද්‍යාව දාන්න ශිෂ්‍යයන් විදියට ශිෂ්‍යයන් විදියට ඔයාලට මේ විෂය සම්බන්ධව මූලික අදහසක් ලබා දීම තමයි මේ වැඩේ බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ ඔයාලට ඒක අපි ඉටු කරන්නේ සාමාන්‍යයෙන් රසායන විද්‍යාව දින පළවෙනි පාඩම පරමාණුක ව්‍යුහය පාඩම අපි මුලින් ඉඳන් අග දක්වා පැහැදිලිව YouTube වීඩියෝ කීපයක් ඔස්සේ මතක් කර දීමක් සිදු කරනවා. එතනින් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ රසායන විද්‍යාව කියන්නේ මොන වගේ විෂයක්ද මේක Tamanට කරගන්න පුළුවන්ද හරි ගොඩක් අදහස් ලබා ගන්න පුළුවන්. හරි. එහෙනම් වැඩි කතාවකට නොගියින් අද අපි දෙවෙනි දවසේ ආරම්භ කරමු. ඔයාලට මතකද පළවෙනි දවසේ කතා කරා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? ඔයාලට දැන් ආවර්ත වගුවේ ඕනම මූලද්‍රව්‍යයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පරමාණු ක්‍රමාංකය 3ට පස්සේ ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. මම ඔයාලට එදා හෝම්වර්ක් එකක් විදිහට කරන්නත් කිව්වා. මුල් මූලද්‍රව්‍ය 20 ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගෙදරදී ලියන්න පුරුදු වෙන්න කියලා. හරිද? ඉලෙක්ට්‍රෝන වින්‍යාස පිළිබඳව නැවත ආවර්ජනයක් කරගන්න ඕන නම් මතක නැත්තම් හරිද? ඔයාලට වීඩියෝ එක බලන්න පුළුවන් අපේ පළවෙනි වීඩියෝ එක. හරිද? හරි. එහෙනම් අද අපි ආරම්භ කරන්න හදන්නේ ලියාගන්න මාතෘකාව අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීම. තමයි ඔයාලා දන්නවා අයන වර්ග දෙකක් තියෙනවා. ඒ අයන වර්ග දෙක තමයි ධන අයන සහ ඍණ අයන. ධන අයන වලට අපි කියනවා කැට අයන කියලා. ඍණ අයන වලට අපි කියනවා ඇනායන කියලා. නම් අයන වර්ග දෙකක් තියෙනවා. ධන අයන සහ ඍණ අයන. ළමයි ධන අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලාද ලබාගෙනද? ධන අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඉලෙක්ට්‍රෝන එළියට දීලා. ඍණ අයන හදන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන ඇතුළට අරගෙන ඉලෙක්ට්‍රෝන ලබාගෙන තමයි ඍණ අයන හදන්නේ. එහෙනම් ධන අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන පිට කරලා. ඍණ අයන හදන්නේ ඉලෙක්ට්‍රෝන ලබාගෙන. තේරුණානේ? හරි. උදාහරණයක් විදියට අපි අයනයක ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පටන් ගමු. හරිද? උදාහරණයක් කියලා දාගමු. කොපර්. මම ඔයාලට ඉස්සෙල්ලා ලියලා පෙන්නන්නම්. හරි. දැන් ලියා ගන්න එපා. කොපර්. කොපර් කියන්නේ 29. කොපර්ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පිළියන්නේ කොහොමද? 29 නම් මතක ඇති 1s2 2s2 2p6 ඊට පස්සේ 3s2 3p6 ඊට පස්සේ ළමයි පිරෙන්නේ 3d ටද 4s ටද මම ඔයාලට දැන් නීතියක් කිව්වා 3p කියන එක p පිරීමකින් පස්සේ දැන් 3p එකෙන් පස්සේ පිරෙන්නේ 3d ට නෙමෙයි 4s ට තමයි ඉස්සෙල්ලා පිරෙන්නේ. ඇයි 3p ට වඩා අවසන්යෙන් ඉන්නවා 4s. නමුත් අපිට ඒක ලියද්දි පුළුවන් 4s එහෙන් ලියන්න. හරි. නමුත් ඉස්සෙල්ලා ඉලෙක්ට්‍රෝන පිරෙන්නේ 4s ට. එහෙනම් 6යි 7 8 9 10 11 12යි 18යි 19යි 20යි 3d 9 29යි. මම ඔයාලට දැන් නීතියක් කිව්වා මොකද්ද? මේ ගොඩාක් කට්ටිය කියන්නේ D පිරීම කැමති D ගේ පූර්ණ පිරීමට සහ අර්ධ පිරීමට. D ගේ අර්ධ පිරීම තමයි D5. D ගේ පූර්ණ පිරීම D10. මේ දෙක ලබා ගන්න යාලා ගොඩක් කැමති. එහෙනම් මොකද්ද වෙන්නේ? මෙතන ඉන්න 3D9 එහා පැත්තේ ඉන්න මේ ඉන්න 3D9 එහා පැත්තේ ඉන්න 4s2 ගෙන් 9ට ඉලෙක්ට්‍රෝනයක් අරගෙන 3D10 වෙනවා. ඒක මෙතනම ලියන්න 3D10 වෙනවා. එහා පැත්තේ 4s1 වෙනවා. මට කියනවා copper 2+t ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. ළමයි ධන අයනයක්. ධන අයනයක් නම් මොකක්ද වෙන්නේ? ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්න ඕන. කොහොමද ඉලෙක්ට්‍රෝන ඉවත් වෙන්නේ? බලමු. 1s2 2s2 2p6 3s2 3p6 ඊට පස්සේ ළමයි copper 2+ නම් ඉලෙක්ට්‍රෝන කීයක් ඉවත් වෙලාද? දෙකක් ඉවත් වෙලා. ඒ දෙක ඉවත් වෙන්නේ අවසානම ශක්ති මට්ටමේ. කොහොම අවසාන ශක්ති මට්ටම? හරි. මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් යනවා. එහෙනම් මෙතන ඉලෙක්ට්‍රෝන කීයක්වත් නැහැ නේ. අපිට ඕන 4s0. 4s බිඳුව කියලා දාන්න පුළුවන්. එකයිනේ ගියේ 2+ කොටස් දෙකක් යනවා. මෙතන ටැග් ගියා 3d9. අපිට ඕන මේ 0 කියන කතාව ලියන්නත් පුළුවන්, නොලියන්නත් පුළුවන්. නොලිය ඉන්න එක ප්‍රශ්නයක් නැහැ. ඒතන ඉලෙක්ට්‍රෝන නැහැ. අපිට මෙහෙම copper 2+ ලියන්න පුළුවන්. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා අපිට යම් කිසි උදාසීන මූලද්‍රව්‍ය ඕනම දෙයක් කිව්වොත් මේ විදිහට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. අපිට ඒ අදාළ මූලද්‍රව්‍යයේ අයනයේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කිව්වොත් අපි ඉස්සෙල්ලම ළමයි කරන්න ඕන නීතියක් විදිහට ඉස්සෙල්ලම මෙන්න මේ එයාගේ උදා දැන් copper 2+ ගැන අපි කෙලින්ම ලියන්නේ නැතුව
ඉස්සෙල්ලම කොපර් ගැන ලියලා ඉන්නවා. කොපර් ගැන ලියලා එයාගේ අවසාන ශක්ති මට්ටමේ ලස්සනට ඒ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඉවත් කරන්න ඕන. තේරුණාද? සමහර ළමයි කරන්නේ මොකක්ද දන්නවද? කොපර් 29යිනේ. ආයෙන කොපර් 2+ ගියාදී 29න් දෙකක් ගියා. කොපර් 2+ නම් 29න් දෙකක් ගියා 27යි. එහෙම කියලා හිතලා ඒ ළමයා 27ට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. එහෙම ලිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි උත්තරයක් එනවා. වැරදි තේරුණාද? මම කියන එක තේරුණාද? ගොඩක් ළමයි කරන්නේ මොකද්ද? කොපර් 29 කියලා දුන්නාට පස්සේ කොපර් 2+ ලියන්නේ කියලා තියෙන්නේ. කොපර් 2+. එහෙනම් ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙලා. කොපර් 29 කියන්නේ කොපර් 2+ කියන්නේ 27යි කියලා ඉඳලා 27ට එයා හිතලා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියනවා. වැරදි උත්තරයක් එන්නේ. එහෙනම් අපි ඉස්සෙල්ලම කරන්න ඕන මොකද්ද? අදාළ අයනයට කලින් අපි ලියා ගන්න ඕන ඒ අයනයේ උදාසීන කෙනාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියාගෙන ඒකෙන් අදාළ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අඩු කිරීම හෝ එකතු කිරීම සිදු කරන්න ඕන. එහෙනම් ඔයාලා අයනවල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියවීම කියලා ලියලා මේක දාගන්න ඉස්සෙල්ලා. හරි? හරි. ඊට පස්සේ ළමයි මේ ධන අයනයක්නේ. ඍණ අයනයක් අපි බලමු. හරි? උදාහරණයක් විදිහට ගමු. මේක දාගන්න. හරි. ක්ලෝරින් බලමු. ක්ලෝරින් බලමු. ක්ලෝරින් කියන්නේ 17. හරි. මට පේපරේ කියනවා Cl- ගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න කියලා. Cl-. ක්ලෝරින් මයිනස්. මම ඉස්සෙල්ලම මගේ පුරුද්ද විදිහට මම ක්ලෝරින් එක ලියා ගන්නවා. ක්ලෝරින් කොහොමද ලියන්නේ? ක්ලෝරින් කියන්නේ 17නේ. 1s2 2s2 2p6 3s2 6යි 7 8 9 10යි 11යි 12යි 4ක් ලියනවා. සෙට් 5 ලියනවා. දැන් හරිනේ. හරි 6යි 7 8 9 10යි 12යි හරි 17යි හරි ඊට පස්සේ අපිට දෙන Cl- මයිනස් නම් ළමයි මොකක්ද දෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් එකතු වෙන්න ඕනේ එහෙනම් Cl- මම ලියන්නේ කොහොමද 1s2 2s2 2p6 3s2 3p6 Cl-. වැඩේ තේරුණාද? එහෙනම් දැන් ඔයාලට ධන සහ ඍණ අයන සඳහා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිවීමේ හැකියාවක් තියෙනවා. හරි. මේක දාගන්න. හරි. Cl- එකක් දාගන්න. හරිලා. ඊළඟට ඔයාලා මාතෘකාවක් ලියන්න ක්වොන්ටම් අංක. අලුත් මාතෘකාවක් ඉතාමත් වැදගත්. හරි. ක්වොන්ටම් අංක. මොනවද මේ ක්වොන්ටම් අංක කියලා කියන්නේ? හරි මෙහෙම දෙයක්. අපිට යම්කිසි දැන් මූලද්‍රව්‍ය පරමාණුවක උදාසීන මූලද්‍රව්‍ය පරමාණුවක අපි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුව කියලා හිතන්නකෝ. ඒ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ යම්කිසි ඉලෙක්ට්‍රෝනයක් ඉන්න තැන හරියටම කියන්න. නිකන් අර අපි ගමනක් යද්දී මැප් එකක් දාගන්නේ, ලොකේෂන් දාගන්නේ. අන්න ඒ වගේ දෙයක්. අන්නේ ස්ථානය ඉන්න තැන ඉලෙක්ට්‍රෝනය සිටින ස්ථානය හරියටම ප්‍රකාශ කිරීමට අපි අංකනයක් භාවිතා කරනවා. අන්න ඒකට අපි කියනවා ක්වොන්ටම් අංක කියලා. උදාහරණයක් විදිහට කොපර් පරමාණුවේ මේ තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ මේ අදාළ උපශක්ති මට්ටමේ ඉන්න ඉලෙක්ට්‍රෝනය කොතනද හරියටම ඉන්නේ. අපි ඒක අංකණය කරලා පෙන්නනවා. නිකන් අර ගමනක් යද්දි මැප් එකකින් බලනවා වගේ එතන කොහෙද කියලා ප්ලේස් එක. ප්ලේස් එක කොහෙද කියලා මැප් එකකින් බලනවා වගේ. වැඩි තේරුණාද? හරි. වැඩි හිතන්න එපා මේක අමාරු නෑ. හරි. ක්වොන්ටම් අංක ළමයි. ක්වොන්ටම් අංක ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලම කතා කරන මේ ක්වොන්ටම් අංක කීපයක් මෙහෙම පිළිවෙලට කතා කරන් තියෙනවා. පළවෙනි එක තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය. හරි. පළවෙනි එක තමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය. මේකට අපි කියනවා ළමයි සිම්පල් n කියලා. ප්‍රධාන
ක්වොන්ටම් අංකය. තේරුණාද? හරි. ළමයි ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මේකට සමාන වචනයක් තමයි මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම. තේරුණාද? ප්‍රධාන ක්වොන්ටම් අංකයට කියන තව නමක් තමයි ප්‍රධාන ශක්ති මට්ටම. දැන් ශක්ති මට්ටම් වල දාන්න කොහොමද ඉන්නේ ශක්ති මට්ටම්? අපිට කියන්න හැකි n සමානයි 1 කියන්න පුළුවන්. n සමානයි 2 කියන්න පුළුවන්. n සමානයි 3 කියන්න පුළුවන්. n සමානයි 4 කියන්න පුළුවන්. අනන්තය දක්වා කියන්න හැකි. තේරුණාද? එහෙනම් ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මොකද්ද ළමයි? මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම. වැඩේ පැහැදිලිද? හරි. එහෙනම් ඔයාලා ඉස්සෙල්ලම ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා ලියලා සිම්පල් n කියලා දාගන්නවා. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා. හරි. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියලා ඔයාලා යටින් n සමානයි 1 2 3 4 එහෙම කියලා දාගන්න. හරි. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම. ඒ කියන්නේ ශක්ති මට්ටම ගන්න. හරි. හරි. ඊට පස්සේ ළමයි තියෙනවා තව වචනයක්. උද්දිගාංශ. උද්දිගාංශ. උද්දිගාංශ උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියලා. උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියන ළමයි සිම්පල් L කියලා අපිට අර්ථ දක්වන්න පුළුවන්. සිම්පල් L. ළමයි උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියන්නේ මෙයාගේ තියෙන උපශක්ති මට්ටම්. හරිද? ඔයාලා දන්නවා දැන් උපශක්ති මට්ටම් වර්ග 4ක්. මොනවද? S P D F. උපශක්ති මට්ටම් වර්ග 4ක් තියෙනවා. S P D F. තේරුණාද? දැන් මෙයාලට අපි අංක දෙනවා. S නම් 0, P නම් 1, D නම් 2, F නම් 3. වැඩේ තේරුණාද? අපි උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියන්නේ නැත්නම් සිම්පල් L කියන්නේ මෙයාගේ උපශක්ති මට්ටම්. කලින් වීඩියෝ එකේදී අපි කතා කරා ප්‍රධාන උපශක්ති මට්ටම. ඒ කියන්නේ උපශක්ති මට්ටම් වර්ග 4ක් තියෙනවා. S උපශක්ති මට්ටම, P උපශක්ති මට්ටම, D උපශක්ති මට්ටම සහ F උපශක්ති මට්ටම. හරි. මෙතන අපි අංකනයක් කරන හින්දා S වලට මම අංකයක් දෙනවා 0 කියලා. P වලට දෙනවා මම 1 කියලා. D වලට දෙනවා 2 කියලා. F වලට දෙනවා 3 කියලා. වැඩේ පැහැදිලිද? හරි. තුන්වෙනි එක තමයි ළමයි. හරි. මේක දාගත්තා නේද? තුන්වෙනි එක තමයි චුම්බක ක්වොන්ටම් අංකය. චුම්බක ක්වොන්ටම් අංකය. හරි. චුම්බක ක්වොන්ටම් අංකය. හරි. චුම්බක ක්වොන්ටම් අංකයට යන්න කලින් ඔයාලට මම දෙයක් කියලා දෙන්නම්. මෙහෙම දෙන්න. චුම්බක ක්වොන්ටම් අංකය. හරි. ඔයාලා දන්නවනේ උපශක්ති මට්ටම් වර්ග 4ක් තියෙනවනේ. S තියෙනවා, P තියෙනවා, D තියෙනවා, F තියෙනවා. හරි. ළමයි අපි ගිය සති වීඩියෝ එකේ ඉගෙන ගත්තා S උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 2යි. P ට කීයද පිරෙන්න පුළුවන්? 6යි. D ට උපරිම ඉලෙක්ට්‍රෝන 10ක් පිරෙන්න හැකියි. F ට උපරිම ඉලෙක්ට්‍රෝන 14ක් පිරෙන්න හැකියි. වැඩේ පැහැදිලිද? හරි. ළමයි මේ ඉලෙක්ට්‍රෝන දැන් මෙතන උපශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන දෙකක් පිහිටන්න හැකිනේ. මේ ඉලෙක්ට්‍රෝන දෙක ළමයි දැන් ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රෝන පිහිටන්නේ පරමාණුවේ න්‍යෂ්ටිය වටා පිහිටන ශක්ති මට්ටම් වල. එහෙනම් ළමයි මේ ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන්න පුළුවන් විවිධ ආකාර තියෙන. උදාහරණයක් විදිහට මේ S උපශක්ති මට්ටමේ මේ ඉලෙක්ට්‍රෝන දෙක හරිද මේ විදිහට පිහිටන්න. දැන් මේ තියෙන න්‍යෂ්ටිය නම් මේ න්‍යෂ්ටියේ ඉඳන් යම්කිසි දුරක් තියාගෙන මේ විදිහට තියෙන්න පුළුවන්. මේ විදිහට තියෙන්න පුළුවන්. මේ විදිහට තියෙන්න පුළුවන්. එක එක විදිහවලට මේ ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්න පුළුවන්. ඒක කැමතියක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහොමද කියලා. හරි. මේව ඉතින් ගොඩනගපු මත. හරි. කොහොමද දන්නේ නැහැ එහෙම තියෙන්නේ. මේ කැමති හැඩයකට තියෙන්න පුළුවන් මොන නැස්ටි වටා තියෙන්න ඕන. තේරුණාද? මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක පිහිටන් ළමයි මෙන්න මේ විදිහට. ඉලෙක්ට්‍රෝන දෙකයි එක ඉලෙක්ට්‍රෝනයක් මෙහෙම තනි තලයකින්.
දක්වනවා අනිත් ඊතලේ අනිත් ඉලෙක්ට්‍රෝන. තේරෙනවද මේ භාග ඊතල? තේරෙනවද? මේක ඉලෙක්ට්‍රෝන මේක ඉලෙක්ට්‍රෝන. ළමයි මෙන්න මේකට අපි කියනවා කාක්ෂිකයක් කියලා. මොකද්ද? කාක්ෂික. S උපශක්ති මට්ටමට කාක්ෂික කියේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකින්ද ඇයි එක කොටුවකට පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන දෙකයි. එහෙනම් S උපශක්ති මට්ටමට කාක්ෂික එකයි. එක කාක්ෂිකයක් තුල ඉලෙක්ට්‍රෝන කීයක් තියෙද මෙතන? දෙකයි. හරි. එහෙනම් දැන් ඔයාලට දැක්ක ගමන් තේරෙනවා P උපශක්ති මට්ටමට කාක්ෂික කීයක් තියෙන පුළුවන්? මේක දෙකෙන් බෙදන්න කීයද? 3යි. එහෙනම් P උපශක්ති මට්ටමට කාක්ෂික 3ක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවනේ. ළමයි මේ ඉලෙක්ට්‍රෝන පුරවද්දී මෙහෙම නීතියක් තියෙනවා. හරිද? පුරවන් යන්න ඕනේ ඉස්සෙල්ලම එකකට එක වෙන්න. මෙන්න මේ විදිහට. මට මෙහෙම පුරවන්න අයිතියක් නැහැ. මෙහෙම කරන්න අයිතියක් නැහැ. කරන්න ඕනේ ඉස්සෙල්ලම මොකක්ද දන්නවද? එක එක පුරවන් යන්නේ. මෙන්න මේ විදිහට. අන්න ඊට පස්සේ තමයි ඊළඟ ගෙන chance එක එන්නේ. උදාහරණයක් විදිහට හිතන්නකෝ ෂීට් හිස් වෙලා තියෙන බස් එකක් කියලා. ඔයා ඉස්සෙල්ලා නගිනවා කියලා හිතන්නකෝ. ඔයා ගිහිල්ලා ඉස්සෙල්ලම ඩබල් ෂීට් එකේ කොනකින් වාඩි වෙනවා. ඔහොම තව මිනිස්සු කීප දෙනෙක් නගිනවා. හැම කෙනාම ඩබල් ෂීට් වල වීදුරුව පැත්තේ කොනෙන් වාඩි වෙනවා. ඔන්න ඊට පස්සේ වීදුරුව පැත්තේ ෂීට් එක ඉවර වෙනවා. අන්න ඊට පස්සේ ඊළඟට නගින මිනිස්සු වාඩි වෙන්නේ කොහෙද? අන්න අර වාඩි වෙලා ඉන්න මිනිස්සයාගේ එහා පැත්තේ. තේරුණාද? අන්න ඒ විදිහට ඉස්සෙල්ලම මේ එක පැත්තක් පිරෙවිලා ගිහින් තමයි අනිත් පැත්ත පිරෙන්නේ. තේරුණාද? හරි. දැන් D ල කාක්ෂික කීයක් තියෙද? 1යි 2යි 3යි 4යි 5යි. කොහොමද පුරවන්නේ? මෙන්න මෙහෙම. වියුක්ම ලෙස පුරවන්නේ. F ට කීයද? 14 ඉඳලා 7යි. එක එක පුරවන්නේ. මේ තියෙන ළඟ චුම්බක ක්වොන්ටම් අංක. හරි. මෙයාලට අපි අංක දෙමු. සංඛ්‍යා රේඛාව කියන තියෙනනේ 10 11 පන්ති වලදී. සංඛ්‍යා රේඛා. සංඛ්‍යා රේඛාවල මැද ඉන්නේ මොකද? බිඳුව. එහෙනම් මෙතන කියන්න දෙයක් නැහැ. මෙතන බිඳුව. හරි. මෙතන මැද කවුද? මෙන්න මැද. මෙතන බිඳුව නම් මේ පැත්ත ඍණාගයන් මේ පැත්ත ධනාගයන්. එහෙනම් මෙතන ඍණ 1 මෙතන ධන 1. කොහොමද මෙතන මැද එක? මෙන්න මැද එක බිඳුව. මේ පැත්තේ ඍණ මේ පැත්තේ ධන. ඍණ 1යි ඍණ 2යි ධන 1යි ධන 2. හැබැයි මෙතන මෙන්න මැද. මේ පැත්ත ඍණ මේ පැත්ත ධන. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. මෙහි බිඳුව ධන 1 ධන 2 ධන 3. ඔන්න ඔකට තමයි ළමයි අපි කියන්නේ චුම්බක ක්වොන්ටම් අංක කියලා. තේරෙනවද? චුම්බක ක්වොන්ටම් අංක. පැහැදිලිද? හරි. චුම්බක ක්වොන්ටම් අංක. හරි. හරි. වැඩි පැහැදිලිද? චුම්බක ක්වොන්ටම් අංක. හරි. උපශක්ති මට්ටම් වර්ග 4ක් ඉන්නවා. S P D F. මොකද කියන්නේ S උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් පොලිමර් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 2යි. P උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් පොලිමර් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. D උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් පොලිමර් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 10යි. F ට 14යි. තේරුණානේ? හරි. ඉතින් කාක්ෂිකයක් කාක්ෂික ගැන කතා කරා. කාක්ෂික ගත්තට පස්සේ එක කාක්ෂිකයක් කාක්ෂික නිරූපණය කරන්න මේ වගේ කොටුවකින් කොටුව ඇතුළට භාග ඊතල දෙකක් දාන්න. එක භාග ඊතලකින් එක ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් කාක්ෂිකයක් ඇතුළේ පිරෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන කීයද ළමයි? 2යි. S උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 2යි හින්දා එක කාක්ෂිකයක්. P උපශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6යි හින්දා කාක්ෂික 3යි. D ගේ 10ක් හින්දා 5යි. F ගේ 14ක් හින්දා කාක්ෂික 7යි. මොන විදිහට අපිට අංක දෙන්න හැකි ඊට පස්සේ සංඛ්‍යා රේඛාවක් වගේ. මෙතන එකක් ඉඳ බිඳුව මෙතන බිඳුව මේ පැත්ත ඍණාගයන් මේ පැත්ත ධනාගයන්. මේ විදිහට හැම එකක්ම අපි කරා. ඔය තියෙන චුම්බක ක්වොන්ටම් අංක. එහෙනම් අපි දැන් තුනක් කතා කරා මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය. හරිද? උද්දිකාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය. තව එකම එකයි තියෙන හරිම ලේසි එකක්. ඒක තමයි භ්‍රමණ ක්වොන්ටම් අංකය. මොකද්ද? භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. අපි ඒකත් බලමු. දැන් මේක හරි. චුම්බක ක්වොන්ටම් අංකය කියලා මේක දාගන්නවා.
හරිලා මේ චුම්බක ක්වොන්ටම් අංකයට අපි කියනවා දැන් අර ප්‍රධාන ක්වොන්ටම් අංකයට අපි n කියලා කිව්වා. උද්දිගාංශ ක්වොන්ටම් අංකයට අපි කිව්වා l සිම්පල් l කියලා. චුම්බක ක්වොන්ටම් අංකයට අපි කියන්නේ ml කියලා. සිම්පල් හරි. පොඩ මෙතන පහතට එනවා කියන්නේ හරි. හරි ළමයි. ඔය තමයි අපි කතා කරේ චුම්බක ක්වොන්ටම් අංකය. හරි. හතරවෙනි එක ලියන්න භ්‍රමණ ක්වොන්ටම් අංකය. හතරවෙනි එක ලියන්න භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. හතරවෙනි එක ලියන්න භ්‍රමණ ක්වොන්ටම් අංකය. භ්‍රමණ ක්වොන්ටම් අංකය. අවසානයේ මම ඔයාලට ෂෝට් නෝට් එකක් දෙනවා. හරි. හතරවෙනි එක භ්‍රමණ ක්වොන්ටම් අංකය. මේකට අපි කියනවා ms කියලා. භ්‍රමණ ක්වොන්ටම් අංකය. ළමයි ඒක වෙච්චරයි. හරිම සරල දෙයක් තියෙන්නේ. දැන් ඔයාලා දන්නවා කාක්ෂිකයක් අඳින්නේ කොහමද? මෙන්න මේ විදිහට. ඉලෙක්ට්‍රෝන දෙකක් පීඩන මේ විදිහට ඊතල දෙකකින් දක්වන්න පුළුවන්. ළමයි. දැන් න්‍යෂ්ටිය ගත්තට පස්සේ මෙහෙම තියෙනවනේ. එයා වට ඉතින් තියෙනවා ඔය ශක්ති මට්ටම්. ඔය ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඔය ශක්ති මට්ටම් වලත් කාක්ෂික වල තමයි ඉලෙක්ට්‍රෝන තියෙනවා කියන්නේ. එතකොට ළමයි මේ ඉලෙක්ට්‍රෝන මෙන්න මේ න්‍යෂ්ටිය වටා ගමන් කරනවා. තේරුණාද? උදාහරණයක් විදියට මේ සූර්යයා නම් සූර්යයා වටා පෘථිවිය මොකද්ද වෙන්නේ? ගමන් කරනවා. තේරුණාද? පරිභ්‍රමණය කියලා කියන්නේ. සූර්යයා වටා පෘථිවිය ගමන් කරනවා. තේරුණාද? සූර්යයා වටා පෘථිවිය යන්නේ පෘථිවිය තමා වටා මොකක් වෙමින්ද? භ්‍රමණය වෙමින්. පෘථිවිය තමා වටාම භ්‍රමණය වෙමින් සූර්යයා වටා ගමන් කරනවා. අන්න ඒ වගේම දෙයක් තමයි මෙතනත් වෙන්නේ. මේ න්‍යෂ්ටිය වටා මේ කාක්ෂිකයේ තියෙන ඉලෙක්ට්‍රෝන ගමන් කරනවා ඇත්ත. ඒ වගේම මේ කාක්ෂිකයේ ඇතුළේ තියෙන ඉලෙක්ට්‍රෝනත් මොකක්ද වෙන්නේ? භ්‍රමණය වෙනවා. තේරුණාද? ඒක වෙන්නේ කොහොමද? එක්කෙනෙක් උඩට යද්දී අනිත් එක්කන පල්ලයට යන විරුද්ධ දිශාවන් වලට. ප්‍රතිවිරුද්ධ. එකිනෙකට ප්‍රතිවිරුද්ධ. එතන මේ ඉලෙක්ට්‍රෝන දෙක එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාන් වලට තමයි ගමන් කරන්නේ. තේරුණාද? ඒකින්ද මේ දෙකට අපි අංක දෙකක් දෙනවා. එක්කෙනෙක් නම් කරනවා ධන භාගය කියලා, අනිත් කෙනා නම් කරනවා ඍණ භාගය කියලා. දැන් මේ දෙක පැටලුණාට, ඒ කියන්නේ මාවුලාට ප්‍රශ්න නැහැ. මේක ඍණ භාගය කියලා, මේක ධන භාගය කිව්වා කියලා ප්‍රශ්නයක් නැහැ. වැරදි නැහැ. තේරුණාද? හරි. එහෙනම් දැන් ඔයාලට මේකත් තේරෙනවා ඇති. දාගන්න භ්‍රමණ ක්වොන්ටම් අංකය කියලා ms. හරි. ඒක දාන්න. කාක්ෂිකයද. හරි ළමයි. වැඩේ පැහැදිලි වෙන්නේ නැති. හරි. එහෙනම් මම ඔයාලට ආයෙත් ඔක්කොම ටික මතක් වෙන්න මුලින්ම පොඩි මතක් කිරීමක් ආයෙත් කරන්න බලන්න කොහොමද? හරි. මම ෂෝට් නෝට් එකක් දැන් දෙන්න හදන්නේ. හරි. උඩට දාපන් හරි. හරි. අපි ඉස්සෙල්ලම ඉගෙන ගත්ත මොකද්ද? ප්‍රධාන ක්වොන්ටම් අංකය. ප්‍රධාන ක්වොන්ටම් අංකය කියන්නේ මොකද්ද? n. ප්‍රධාන ශක්ති මට්ටම්. ශක්ති මට්ටම් ප්‍රධාන ශක්ති මට්ටම් තියෙන්න පුළුවන් කොහොමද? ප්‍රධාන ශක්ති මට්ටම් තියෙන්න පුළුවන් කොහොමද? ප්‍රධාන ශක්ති මට්ටම් තියෙන්න පුළුවන් n සමානයි 1 2 3 4 5 ඔය ආදියෙන් දිගටම තියෙන්න පුළුවන්. තේරුණාද? ඊට පස්සේ අපි කතා කරා සිම්පල් L. උද්දිගාංශ ක්වොන්ටම් අංකය මොකද්ද?
උද්දිගාංශ ක්වොන්ටම් අංකය. උද්දිගාංශ ක්වොන්ටම් අංකය කියන්නේ සරලව කියනවා අපි උපශක්ති මට්ටම්. උපශක්ති මට්ටම් වර්ග කීයක් තියෙද? 4ක් තියෙනවා. මොනවද උපශක්ති මට්ටම් 4? S P D F. S උපශක්ති මට්ටමට ගණනය අතර S උපශක්ති මට්ටමට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2යි. P ට 6යි. D ට 10යි. F ට 14යි. ගිය සතියේ අපි කරා. හරි? හරි. ඊට පස්සේ මේ SPDF කියන උපශක්ති මට්ටම් වර්ග 4ට වෙන වෙනම අංක දෙනවා. S ට අපි කියනවා බිංදුව කියලා. P ට අපි කියනවා 1 කියලා. D ට කියනවා 2 කියලා. F ට කියනවා 3 කියලා. වැඩේ පැහැදිලිද? ඊට පස්සේ අපි කතා කරනවා ML. ML කිව්වේ මොකද්ද? චුම්බක ක්වොන්ටම් අංකය. මොකද්ද? චුම්බක ක්වොන්ටම් අංකය. චුම්බක ක්වොන්ටම් අංකය දෙන්නේ මෙහෙමයි. උපශක්ති මට්ටම් වර්ග 4 දෙන S ට පිරෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන දෙක හින්දා කාක්ෂික කීයද ළමයි? කාක්ෂික 1යි. ඒ කාක්ෂිකයක් ඇතුලේ උපරිම ඉලෙක්ට්‍රෝන තියෙන පුළුවන් 2යි. හරි. P ට ගත්තට පස්සේ යාට කාක්ෂික කීයක්ද? P ගේ ආදාන ඉලෙක්ට්‍රෝන 6යි. හරිද? එහෙනම් කාක්ෂික 3යි. කාක්ෂික 3ක් අදින්න පුළුවන්. මේ ආකාරයෙන්. මෙන්න පුරවන විදිය දැක්කද මේ? යුග්ම වෙන විදිහට පුරවන්නේ. දැකලා බස් එකක වාඩිනවා වගේ ඉස්සෙල්ලා මේක පැත්තකින් වරනවා අනිත් පැත්ත කට්ටිය ඊට පස්සේ වාඩි වෙනවා. හරි. ඊට පස්සේ D 10ක් ඉඳ 5ක් අදින්නවා. දැක්කද මෙන්න මේ විදිහට පුරවන්න දැක්කද? ඒවා හොඳ පුරුදු හරි. එහෙම කරන්න ඕන. වැරදි විදිහට කරන්නේ නැහැ හරි. හරි. ඊට පස්සේ F නම් 14ක් තියෙනවා 7ක් අදින්න. 3 4 5 7ක් යන්නේ. නම් යුක්ම ගානේ පුරන්න මේ විදියට. හොඳ පුරුදු හරි. රසායන විද්‍යාවේ හොඳ පුරුදු හරිද? හරි. වැඩි තේරුණාද? හරි. ඊට පස්සේ ළමයි අපිට අංක දෙන්න තියෙන්නේ කොහොමද අංක දෙන්නේ? සංඛ්‍යා රේඛාවක් පරිදි. මැද ඉන්නේ කවුද? බිංදුව. එහෙනම් මෙතන කෙලින් බිංදුවනේ. මෙතන බිංදුවයි. මෙතන ඍණ 1යි මෙතන ධන 1යි. කොහොමද මෙතන බිංදුව? මෙන්න බිංදුව. ඍණ 1යි ඍණ 2යි. ධන 1යි ධන 2යි. කොහොමද මෙතන බිංදුව? මෙන්න මැද. බිංදුව. ඍණ 1යි ඍණ 2යි ඍණ 3යි. ධන 1යි ධන 2යි ධන 3යි. වැඩේ පැහැදිලිද? හරි. අවසානයේ තියෙනවා එකක් මම මේක විතර ගන්න. අවසානයේ තියෙනවා MS. MS මෙතන තියෙද? හරි. එහෙනම් අපි මෙතන ගමු. අවසානයේ තියෙන ළමයි MS. මේ පළවෙනි එක. මේ දෙවෙනි එක. මේ තුන්වෙනි එක. හතරවෙනි එක තමයි MS. MS කියන්නේ මොකද්ද? භ්‍රමණ ක්වොන්ටම් අංකය. හරි. MS ගත්තට පස්සේ මෙහෙමයි. කාක්ෂිකයක් ඇඳලා ඉලෙක්ට්‍රෝන දෙක නම් කරන්න පුළුවන්. මෙයා ධන භාගේ මෙයා ඍණ භාගේ කියලා. වැඩේ තේරුණාද? ඔය ෂෝට් නෝට් එක. හරි. හැම ළමයෙක්ම මේක ඉක්මනට දාගන්න. ඉක්මනට. හරි ළමයි ෂෝට් නෝට් එක දාගත්තනේ. හරි. ඊට පස්සේ අවසානයේම අවසානට ලියන්න පොඩි චූටි තව මාතෘකාවක් ලියන්න. ක්වොන්ටම් අංක කුලකය. ක්වොන්ටම් අංක කුලකය. මේ අපි කරපු දේවල් වලින් දැන් වැඩක් ගන්න යන්නේ. හරි. හරි. ක්වොන්ටම් අංක කුලකය. ක්වොන්ටම් අංක කුලකය. හරි. ක්වොන්ටම් අංක කුලකය. හරි. පොඩක් මම මෙතන විඳ ගන්නම් මට පහසු නිසා. හරි. ක්වොන්ටම් අංක කුලකය. ක්වොන්ටම් අංක කුලකය.
මාතෘකාව. ක්වොන්ටම් අංක කුලකය. හරි. හිතන්නකෝ ළමයි මෙහෙම අපිට ක්වොන්ටම් අංක කුලකයක්. ළමයි මේ ක්වොන්ටම් අංක කුලකය කියන එකෙන් අපි කරන්නේ මේ n l ml එකක් තියෙනවා. අතන මහපු එක ms. හරි. හරි. එතන කරන්නේ ඔය n l ml s ඒ කියන්නේ ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය කියන හතරම කැටි කරලා එකට දක්වනවා. කොහොමද ඒක දක්වන්නේ? මෙහෙම. උදාහරණයක් ගන්න පේපර් එකේ දීලා තිබ්බ කියලා මෙහෙම 3 2 ඊට පස්සේ ඍණ 1 ධන භාග කියලා දීලා තිබ්බ කියලා හිතන්න. ධන භාග මේ විදිහට දීලා තිබ්බ කියලා හිතන්න. ළමයි මෙතනින් අපිට නිගමනය කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. මේ 3 කියන එකෙන් අපිට කියන්න පුළුවන් මොකද්ද? මෙයා n සමානයි 3. ඒ ඉස්සෙල්ලම තියෙන ප්‍රධාන ශක්ති මට්ටම. එහෙනම් මෙයාගේ ප්‍රධාන ශක්ති මට්ටම. මෙයාගේ ශක්ති මට්ටම මොකද්ද? 3. ප්‍රධාන ශක්ති මට්ටම. මේකෙන් කියන්නේ මොකද්ද? සිම්පල් L. උද්දිගාංශ ක්වොන්ටම් අංකය. නැත්තම් උපශක්ති මට්ටම මෙයා කීයද? 2 කියන්නේ කීයද? බලන්න. 2 කියන්නේ S නම් බිඳුව, P නම් 1, D නම් 2. නම් L කියන්නේ මෙයා ඉන්නේ D උපශක්ති මට්ටම. එහෙනම් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ D උපශක්ති මට්ටමේ ඍණ එක කියන්නේ මොකද්ද? ml. ml කිව්වට පස්සේ ළමයි මෙයාගේ චුම්බක ක්වොන්ටම් අංකය. හරි. ළමයි. ඍණ 1නේ ml සමානයි ඍණ 1. හරි. D බලන්න. D ගත්තට පස්සේ මේ D. D ගත්තට පස්සේ එයාගේ කාක්ෂික කීයද? 1 2 3 4 5යි. මෙයාගේ මේ අදාළ මේ නම් කරන ඉලෙක්ට්‍රෝනය තියෙන්නේ මෙයාගේ මේ D කාක්ෂික පහෙන් ඍණ 1. ඍණ 1. වැඩේ තේරුණාද? හරි. නෑ ml ඍණ 1යි. ධන භාග ඍණ මෙතන ළමයි ධන භාග දෙන්නත් පුළුවන්, ඍණ භාග දෙන්නත් පුළුවන්. කිසිම අවුලක් නැහැ. හරි? ධන භාග දෙන්නත් පුළුවන්, ඍණ භාග දෙන්නත් පුළුවන්. ඒකෙන් ප්‍රකාශ කරන්නේ මොකද්ද? මෙයාගේ භ්‍රමණ ක්වොන්ටම් අංකය. තේරුණානේ? හරි. ඒක ධන භාගය. කියන්නේ ms ධන භාගය. වැඩේ තේරුණාද ළමයි? හරි. ඔන්න ඔය විදිහට අපිට ක්වොන්ටම් අංක කුලකය ගැන කතා කරන්න පුළුවන්. හරි? මේවා තව ප්‍රශ්නයක් දෙන්නම් බලන්න. මෙතන ලියුවොත් පේනවා ඇති. හරි? බලමුකෝ. 2 ඊට පස්සේ ඍණ 1 ධන භාගය. මට ඔයාලගෙන් උත්තරයක් ඕන. මෙන්න මේ දීලා තියෙන ක්වොන්ටම් අංක කුලකය පිළිගන්න පුළුවන්ද? පේන හින්දා මම පොඩ්ඩක් මෙහෙන් ලියන්න. පොඩ්ඩක් මේ ඉහළම කරන්න. මට ඔයාලගෙන් උත්තරයක් ඕන. මෙන්න මේ දීලා තියෙන ක්වොන්ටම් අංක කුලකය පිළිගන්න පුළුවන්ද? පිළිගන්න බැරිද? හරි. බලන්න. හරි. දෙවන ප්‍රධාන ශක්ති මට්ටමේ. හරි. n සමානයි 2යි. මෙතන දෙකෙන් කියන්නේ මොකද්ද? බිඳුව නම් හරි. බලන්න දෙක කියන්නේ L. උද්දිගාංශ ක්වොන්ටම් අංකය. උද්දිගාංශ ක්වොන්ටම් අංකය කිව්වද? S නම් බිඳුව. P නම් 1. D නම් 2. L සමානයි 2. ළමයි දැක්ක ගමන් පේනව නේද වැඩේ වැරදි කියලා. 2D කියලා එකක් තියද? නැහැ. 2S සහ 2P විතරයි දැන් 2D කියලා එකක් තියද? එහෙනම් නැහැ. එහෙනම් මේ ක්වොන්ටම් අංක කුලකය අපිට පිළිගන්න බෑ. වැඩේ තේරුණා නේද? ඔය වගේ ප්‍රශ්නෙන්නත් පුළුවන්. හරි? හරි. ඔය වගේ දේවල් ටිකක් තමයි ළමයි අද අපි කතා කරේ. ප්‍රධානව අපි කතා කරා ප්‍රධාන ක්වොන්ටම් අංක ගැන තමයි අද මාතෘකාව තිබ්බේ. ක්වොන්ටම් අංක අපි ප්‍රධාන කොටස් 4කට බෙදුවා. මොනවද? ප්‍රධාන ක්වොන්ටම් අංකය, උද්දිගාංශ ක්වොන්ටම් අංකය, චුම්බක ක්වොන්ටම් අංකය සහ භ්‍රමණ ක්වොන්ටම් අංකය. ලස්සන ඔයාලට නෝට් එකකුත් එක්ක ෂෝට් නෝට් එකකුත් අවසානයේ දුන්නා. අවසානයේ අපි කරා ක්වොන්ටම් අංක කුලකය. හරි. මේ විදිහට ළමයි අපි තව වීඩියෝ කීපයක් ඔස්සේ මේ පළවෙනි පාඩම වලත් එක්ක සම්බන්ධ වෙන කල්පනා කරලා ඉන්නවා. එහෙනම් අපි ආයෙත් ඉස්සරහ දවසක හම්බෙමු ඉක්මනටම. හරි. එතෙක් ඔයාලා හොඳට වැඩ ටික කරගන්න. නැහ හැමෝටම ජය වේවා. ආයුබෝවන්.